අයිබෝන් මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙක්ටම ඕගොල්ලෝ දැන්ටම දන්නවා ලංකාවට වෙලා තියෙන ඩැමේජ් එක කොච්චරක්ද කියලා. දල වශයෙන් 2004 සුනාමිය වගේ 3 ගුණයක විතර ඩැමේජ් එකක් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒක ඉතින් කියන්න බැරි තරම් විශාල ඩැමේජ් එකක්, විශාල ව්‍යසනයක්, විශාල පාඩුවක් රටට. මේ වෙලාවේ කවුරු බලයේ හිටියත්, මොන පක්ෂයේ බලයේ හිටියත්, මිනිස්සු විදියට ශ්‍රී ලාංකිකයෙක් විදියට අපේ වගකීම යුතුයකම තමයි අපි එකමුතු වෙලා මේ ප්‍රශ්නෙම් පුළුවන් තරම් ඉක්මනින් ගොඩ එන එක. ඒක අර පක්ෂද මේ පක්ෂද අපිට අදාළ නැහැ, අපිට වැඩක් නැහැ ඒක කවුද කියන එක. කොහොම හරි හොඳ වෙලාවට මිනිසුන්ගේ වාසනාවකට සාපේක්ෂව වැරදි අඩු, සාපේක්ෂව අදූෂිත පාලකයෝ ටිකක් දැන් වෙනකොට ලාංකිකයෝ බලයට ගෙනල්ලා තිනවා. අපි තමයි ඒකත් කරේ. මෙච්චර කල් හිටියේ නීල කාස හොරුනේ අවුරුදු 70 ගානක් තිස්සේ. උන්ට එහෙම මිනිස්සු ගැන හැඟීමක් තිබිච්ච මිනිස්සු කවුරුත් මේ වෙනකම් පාලනේ හිටියේ නැහැ. වාසනාවකට දැන් වෙනකොට මිනිස්සු ගැන පොඩි හැඟීමක් තියෙන මිනිස්සු ටිකක්, සාපේක්ෂව වැරදි අඩු මිනිස්සු ටිකක් බලේ ඉන්නවා. හොඳ වෙලාවට. නැත්නම් ඉතින් ලාංකික අපි යවන සල්ලිත් මොනවද වෙන්නේ කියලා ඉතින් කියන්න දෙයක් නැහැ, ඔයගොල්ලෝ දන්නවනේ. හොඳ වෙලාවට සාපේක්ෂ හොඳ මිනිස්සු ටිකක් බලේ ඉන්නවා. අපිට විශ්වාස කළ හැකි මට්ටමේ මිනිස්සු ටිකක් බලේ ඉන්නවා. ඒ නිසා අපේ වගකීම යුතුයකම තමයි පුළුවන් උපරිමේ හැකි පමණින් කියලා මම කියන්නේ. හැකි පමණින් කියන එක සාධාරණ. හැකි පමණින් නෙමෙයි. අපිට පුළුවන් උපරිමෙන් මේ වෙලාව තමයි උපරිමෙන් කරන්න ඕන වෙලාව. ශ්‍රී ලාංකික විශේෂයෙන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැම කෙනෙක්ටම වගේ සැලකිය යුතු දායකත්වයක් දෙන්න පුළුවන් මේ වෙලාවේ තනියම. ඔබ දැන්ටම දැක්කා ශ්‍රී ලාංකිකයෝ කොච්චර එකමුතුකමකින් මේ ප්‍රශ්නේදී එකමුතු වෙලා දකුණේ කට්ටිය උතුරටද වෙන පළාත්වලටද හැම තැනම ගිහිල්ලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. සමහර මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන අමතක කරලා අනිත් මිනිස්සුගේ ජීවිත බේරගන්න වැඩ කරා. වීරයෝ මැරුණා. වීරයෝ තමන්ගේ ජීවිතේ නැති කරගෙන අනිත් මිනිස්සුගේ ජීවිත බේරුවා මේ වෙලාවේ අපි දැක්කා. ඒ වගේ සිද්ධි වෙන අතරේ අපිට අවාසනාවකට දකින්න වෙනවා තක්කඩි දේශපාලුවෝයි උන්ට කඩේ යන කාලකන්ණියෝයි මේ ඇස්සෙත් ජරා දේශපාලනයක් කරනවා. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඒ වගේ මිනිස්සුන් අඳුරගෙන ඒ මිනිස්සුන්ව එලිදරව් කරන එක පුළුවන් තරම් අනිත් මිනිස්සුන්වත් මේ රැවටීමෙන් බේරගන්න. කොහොම හරි මම කියන්න උත්සාහ කරන්නේ විදේශවල ඉන්න අය දැනටම විශාල මුදලක් පරිත්‍යාග කරලා තිනවා රජයේ භාණ්ඩාගාරයට. මේ සල්ලි යන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට, සෙන්ට්‍රල් බැංක් එකට යන්නේ කාගවත් පුද්ගලික ගිණුමකට නෙමෙයි. ඒ සමහර කට්ටිය කියන්නේ ගත්ත රජයට ආධාර දෙන්න එපා අපිට එවන්න අර මගේ කතා. ඉතින් ඒ වගේ වට රැවටෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ කවදාවත්. කොහොම හරි මම යෝජනා කරන්නේ, මම කියන්න උත්සාහ කරන්නේ අපි උත්සාහ කරමුද ආදරණීය යාළුවනේ මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම පිට රටින් නැහැ. විශේෂයෙන් රුපියල් වලින් රුපියල් 50000ක් එක්කෙනෙක් රුපියල් 50000ක් ලංකාවේ ආණ්ඩුවට දෙන්න. ඒක අපි දෙන්නේ ශ්‍රී ලංකාවට. ඒක අපි දෙන්නේ අනුර කුමාරට නෙමෙයි. ඒක අපි දෙන්නේ වෙන පක්ෂයකට නෙමෙයි. ඒක අපි දෙන්නේ ශ්‍රී ලංකාවට. ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයට දෙන්නේ. ඒගොල්ලන්ට ඒක උපකාර වෙයි මිනිසුන්ගේ ජන ජීවිතය අයිසරයක් යථා තත්ත්වයට ගන්න වේගෙන්, පුළුවන් තරම් වේගෙන්. හදන්න තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සරාමය හදන්න තියෙන ප්‍රමාණය විශාල, හිතා ගන්න බැරි තරම්. ඇමරිකන් ඩොලර්ස් බිලියන 5කට එහා පැත්තේ ඩැමේජ් එකක් තමයි වෙලා තියෙන්නේ කියලා අපිට දැනට දැනගන්න හම්බෙන්නේ. ඒක විශාල මුදලක්. අපේ රට මේ මොහොතේ තාම IMF ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළේ ඉන්න රටක්. බංකොලොත් වෙලා හිටපු දේශපාලු අපේ රට බංකොලොත් කරලා අපේ ලෝකෙ ඉස්සරහ ලැජ්ජ කරලා පාච්චල් කරලා අන්තිම පොඩි රටවල් වලටත් පල්ලෙහාට අපේ රට දාලා තාම අපි ඒකෙන් රිකවර් වෙන ගමන් ඉන්න වෙලාවක තමයි මේ වගේ විශාල ඩැමේජ් එකක් උනේ. ඉතින් කවුරු බලේ හිටියත් ඒක ලේසි නෑ. ඒකෙන් ගොඩ එන එක ලේසි නෑ. ඉතින් මේ වෙලාව අපි පුළුවන් උපරිමය කරන්න ඕන වෙලාවක්. මොකද ඔබ හිතන්නේ අපිට පුළුවන්ද? හැම කෙනෙක්ටම පුළුවන් වේද රුපියල් 50000ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට මේ ආධාර කරන්න මේ වෙලාවේ ඩොනේට් කරන්න? මොකද මේ අවස්ථාව ආයේ ඉන්නේ. මේක විශේෂ අවස්ථාවක්. මේක ස්වභාවික විපතක්. කාගේවත් වරදකින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. සමහර අය කියන්න උත්සාහ කරනවා වගේ. මේක විශාල විනාශයක්. අපි පුළුවන් තරම් වේගෙන් අයිසරයක් රිකවර් වෙන්න ඕනේ. ඒකට අපිට පුළුවන් නම් හැම කෙනෙක්ටම වගේ ගොඩ දෙනෙක්ට පුළුවන් හැකියාව තියෙනවා. විදේශවල ඉන්න ගොඩ දෙනෙක්ට හැකියාව තියෙනවා. අපිට පුළුවන් නම් හැම කෙනෙක්ටම රුපියල් 50000ක් ලංකාවේ ආණ්ඩුවට දෙන්න, භාණ්ඩාගාරයට දෙන්න. ඒක ලොකු සපෝට් එකක් වෙයි. ලොකු මුදලක් වෙයි ඒක. මොකද
මිලියන් ගාණක් ශ්‍රී ලාංකිකයෝ විදේශගත වෙලා ඉන්නවා. එකතු වුණාම ලොකු මුදලක් වෙයි. ඒ නිසා තාම ආදරෙන් ඉල්ලා සිටිනවා කීය හරි ඔබට පුළුවන් කීය හරි යවන්න මම යෝජනා කරනවා පුළුවන් නම් රුපියල් 50000ක් හැම කෙනෙක්ම රුපියල් 50000ක් දෙන්න අපි උත්සාහ කරමු. පුළුවන් කට්ටියට වැඩිපුර දෙමු. අපි දැක්කනේ කොයිතරම් ආදරණීය කොයිතරම් හොඳ හිත් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවද කියලා. සමහර මිනිස්සු ඒ මිනිස්සුන්ට තිබිච්ච එකම ඉඩම් කෑල්ල මේ පරිත්‍යාග කරා. එකම ඉඩම තිබිච්ච එකම ඉඩම පරිත්‍යාග කරා. අක්කර ගණන් ඉඩම් පරිත්‍යාග කරා. වෙච්ච ඩැමේජ් තමන්ගේ වියදමෙන් හදලා දෙන්න පොරොන්දු වුණා. කොච්චර දේවල් කොච්චර කාරුණික වැඩ අපි දැක්කද? ඉතින් එහෙම දේවල් දකිද්දී අපිට පුළුවන් වෙන්න ඕනේ විදේශගතව ඉන්න ශ්‍රී ලාංකිකයෝ විදිහට උපරිමේ පොඩි මුදලක් දීලා ඇඟ බේර ගන්න එක නේ උපරිම සහයෝගයක් දෙන්න මේ වෙලාවේ රටට. මේක අපි ශ්‍රී ලංකාවට කරන උදව්වක් මිසක් පක්ෂයකට දේශපාලන පක්ෂයකට කරන එකක් නෙමෙයි. ඔබ මොකද හිතන්නේ ඒ ගැන? සමහර අය මම දකිනවා මේ ඒගොල්ලන්ට සල්ලි යවා ගන්න තේරෙන්නේ නැතුවද මොකක්ද දන්නේ නැහැ. එක එක්කෙනාට සල්ලි දීලා අන්තිමට මේ මිනිස්සු ඒක හොරකම් කරලා ඒ වගේ නිකන් වෙඩිය යුතු නැති දේවල් මේ මොහොතේ වෙනවා අපි දකිනවා. ඒත් එච්චර එක කම්ප්ලිකේටඩ්ද මම දන්නේ මට තේරෙන්නේ එච්චර කම්ප්ලිකේටඩ්ද කියලා. ඔබට එච්චර එක පහසු වැඩක් මට තේරෙන විදිහට ඕන තරම් සල්ලි ලංකාවට යවන ඇප්ස් තියෙනවා මෙහේ. ඒ අතරින් ඇප් දෙක තුනක් බලලා මොකෙන්ද වැඩියෙන්ම රේට් එක දෙන්නේ කියලා බලලා අපිට හදිස්සියක් නැහැනේ අදම හෙටම යවන්න ඕනේ කියලා නෑ. හිමින් ගියාට ප්‍රශ්නයක් නෑ. වැඩිම මුදලක් යන ක්‍රමයේ තෝරගෙන ඒකේ ක්‍රම දෙක තුනක් තියෙනවා. මම නිතර මුදල් යවන නිසා දන්නවා. වේගෙන් යවනවා නම් හම්බෙන රේට් එක අඩුයි. හිමින් ගියොත් රේට් එක වැඩි. බැංකුවෙන් යවනවා නම් රේට් එක වැඩියෙන් හම්බෙනවා. කාඩ් එකෙන් ගෙවනවා නම් අඩුවෙන් හම්බෙනවා. ඔය වගේ දින පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් බලලා ඔය ඉතර අමාරු නෑ. හරි ලේසි. ඇප් එකකින් ඉස්සෙල්ලා ඔබේ මුදල් මෙහි පිටරට තියෙන මුදල් ඔබේ ලංකාවේ ගිණුම් ඇතිනේ ඕන තරම් බැංකුවල ඒ බැංකු ගිණුමකට ට්‍රාන්ස්ෆර් කරන්න ඉස්සෙල්ලා. ඒක ලේසිනේ. ඔබේ account එකට මෙහෙ ඉඳලා සල්ලි යවන එක පහසුයි. ඔබේ මුදල් එහෙට ට්‍රාන්ස්ෆර් කරා. ඊට පස්සේ ඒ බැංකුවෙන් ලංකාවේ බැංකුවේ ඒතකොට ලංකාවේ ඇතුළේ තියෙන බැංකුවකට සල්ලි ටික ගියාට පස්සේ ඒක local transaction එකක්. local to local ඒ transaction එක පහසුයි සාපේක්ෂව. ඔබේ බැංකුවෙන් ඊළඟට ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ සෙන්ට්‍රල් බැංක් account එකට ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් පහසුවෙන්. මොකද මම මේක අත්දැකීමෙන් කියන්නේ මමත් මුලදී කලබලයට අර ඒගොල්ලෝ දාලා තිබිච්ච accounts වලට මෙහෙන් කෙලින්ම ට්‍රාන්ස්ෆර් කරන්න හැදුවා ලංකාවට සල්ලි. ඒක දවස් ගාන ප්‍රමාද වෙලා අන්තිමට let us have more information අනම්මනම් කියලා ඊමේල් ඇවිල්ලා ඒ transaction එක delay වුණා. පස්සේ මම ඒක cancel කළා. කෙලින්ම මෙහෙන් සල්ලි මගේ account එකට transfer කළා තමයි අර ලංකාවේ account එකට බැංකුවට මහා බැංකුවට සල්ලි transfer කරේ. ඉතින් අයිතතාවක් කියනවා අපි මේ වෙලාවේ උපරිමයෙන් උපකාර කළ යුතු වෙලාවක් රටට මිනිස්සුන්ගේ ජීවිතය යථා තත්ත්වයට ගන්න. සමහර විට කවදා හෝ දවසක ඒ හදන පාරවල අපිත් යයි. සමහරට නෑ පාරම් ඒ හැම එකම අපිත් පාවිච්චි කරා අපිත් පාවිච්චි නොකරයි කොහොම වුණත්. ඒක අපේ රටේ ගොඩනැගීමක් වෙනුවෙන් අපි මේ දායකත්වය දෙන්නේ. ඒ නිසා මොකද ඒ ගැන හිතන්න ඔබ? අපි හැම කෙනෙක්ම රුපියල් 50000ක් ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට දෙමුද?